කොරියාවේ ඇරබයිට් කරන්න පුළුවන් වීසා කැටගරිස් තියෙනවා. F5 කියන යොන්ජෝන් වීසා එකේ ඉන්න කෙනෙක්ට පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකේ ඉන්න කෙනෙක්ට ඇරබයිට් කරන්න අවසර තියෙනවා. යොන්ජෝන් එක ගහගත්ත හැම කෙනාම කොරියානු පුරවැසි භාවය අරගෙන නැහැ. එහෙම අයට නීතියෙන් අවසර තියෙනවා ඇරබයිට් කරන්න. F2R කියන වීසා එකටත් ඇරබයිට් කරන්න අවසර තියෙනවා. මොකද යොන්ජෝන් එක ගන්න රෙසිඩන්ට් වීසා එකට යන්න තියෙන පහසුම විදියක් තමයි F2R කියන වීසා එක. අනිත් එක තමයි ස්ටුඩන්ට් වීසා ආපු එහෙම නැත්නම් මාස්ටර් එකක් කරන්න බලාපොරොත්තු වෙන කොරියාවට ආපු D2 වීසා එකේ ඉන්න කෙනෙක්ටත් පැය 20ක් පැය 25ක් ඇරබයිට් කිරීමේ අවසරය තියෙනවා. නමුත් විශ්වවිද්‍යාල ඉගෙනීම් වැඩ කටයුතු වලට බාධාවක් නොවන පරිදි තමයි ඒ ඇරබයිට් කිරීමේ අවසර තියෙන්නේ. ඒ වගේම තමයි D4 වීසා එක යටතේ ඉගෙන ගන්න ආපු අයටත් ඇරබයිට් කිරීමේ අවසර තියෙනවා. මොවුන්ගේ විශ්වවිද්‍යාල කියන්නේ ඉගෙනීම් වැඩ කටයුතු බාධාවක් නොවන ආකාරයෙන් තමයි මේ ඇරබයිට් කරන්න අවසර තියෙන්නේ. ඒ වගේම තමයි F6 කියන වීසා වලට විතරයි ඇරබයිට් කරන්න නීතියෙන් අවසර තියෙන්නේ.